පිතුල්ගල අම්පාන මෙන්න අපේ සයිට් එක මම ෆොටෝස් ටිකක් ඔයගොල්ලන්ට ගෙනාවා කලින් මේකේ කන්ස්ට්‍රක්ෂන් ලොබි එක පරණ ගෙදර මේ තියෙන පරණ ගෙදර ඇත්තටම පේන්නේ නැහැ දැන් මම පෙන්නන්නම් මේ වහලට අපි පොලිතින් කවරින් එකක් දාලා තින්නේ ග්‍රීන් හවුස් පොලිතින් එකක් මේ ඇත්තටම අපි හොඳින් හදාගත්ත මැටි ටිකක් හලාගත්ත මැටි ටිකක් තියෙන්නේ ඒ වගේම මේ අපි ඒක හදන්න පාවිච්චි කරන පේස්ට් එක මේකට තව වර්ග 3-4ක් ලෝකල් මැටීරියල් අතරම මේ ප්‍රදේශයෙන් හොයාගන්න කුස්සින් හොයාගන්න මැටීරියල් සහ ඒ වගේ දේවල් පාවිච්චි කරනවා පාවිච්චි කරලා මේ හදාගත් පේස්ට් එක දැන් මම ඇතුළේ පෙන්නන්නම් අපි ඇතුළේ ඉන්නේ මෙන්න මේ තියෙන්නේ අපි හදාගෙන යන සයිට් එක මම කලින් පෙන්නපු විදියටම ඒකේ මේ තියෙන්නේ පිල මේ පිල හදාගෙන යන එක මම මගේ පරණ පෝස්ටර් ෆොටෝස් පෙන්නවා මේ තියෙන්නේ බදාමෙන් අපි කවර් කරපු විදිය මේ බලන්න කොච්චර ෆිනිෂින් එකක් තියෙනවද කියලා මෙන්න මේ විදියට ඉතාමත් අඩු වියදමෙන් සහ මේ ප්‍රදේශයට ගැලපෙන ආකාරයෙන් කරගෙන යන්නේ මේ ඕගොල්ලන්ට වහලා බලා ගන්න පුළුවන් වහලත් අපි පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රදේශයෙන්ම හොයාගත්ත ලී දඬු ලී ඇත්තටම මේ කිතුල් පතුරු අරගෙන තියෙනවා දඬු ලී අරගෙන තියෙනවා ඒ වගේම මේක බිමටත් සාමාන්‍ය පස් සහ මැටි පාවිච්චි කරලා තියෙනවා ඒ වගේම මේ බිත්තිය ප්ලාස්ටර් එක බලන්න දැන් මේ පරණ තිබිච්ච බිත්තිය මේ තියෙන්නේ සුදු පාට ඒගොල්ලෝ කරපු බිත්තිය ඒ වගේම මේ බාසුන් හැල වැඩ කරගෙන යනවා ඒගොල්ලෝ වැඩ කරන ගමන් ඉන්නේ මේ තියෙන බිත්තිය මේ බලන්න හොඳින් මේ බිත්තිය අපි අර මම කලින් පෙන්නපු ප්ලාස්ටර් එකමයි අපි හොයාගත්ත ප්ලාස්ටර් එක ඒකෙන් ප්ලාස්ටර් කරලා තියෙන්නේ අපිට සාම්ප්‍රදායික ගෙවල් හදන කර්මාන්තය සහ මේ අලුත් පොඩි තාක්ෂණයක් මුසු කිරීමක් තුළින් මේක ගොඩාක් අපිරන්ස් එක වැඩි කරගන්න විදියට ප්ලාස්ටර් එක අපි කරලා තියෙනවා මේකත් ගොඩක් අඩු විදම් ප්ලාස්ටර් එකක් ඒ කොපරේටිව් ප්ලාස්ටර් එකක් වැඩිපුර පාවිච්චි කරන්නේ ප්‍රදේශයෙන්ම හොයාගත්ත මැටි අපි මේක කම්ප්ලීට් කරාට පස්සේ බලමු බොහෝ විට තව දවස් 3-4ක් යද්දී අපිට මේක කම්ප්ලීට් කරපු පින්තූරයක් බලා ගන්න පුළුවන් මේ පිළ කම්ප්ලීට් වෙලා බිමත් කම්ප්ලීට් වෙලා මේක හරි අපි ගේන්නම් ඒ වගේ වීඩියෝ එකක් තව දවස් 3-4කින් ඉතින්